මේ හැම පුරවැසියෙකුම තමා ජීවත් වන වවට පරිසරයේ ග්‍රාම සේවක වසමකට ඔබ අයත්. ඒ නිසා අපි අපේක්ෂා කරනවා අපි තම ගෞරවයෙන් සහ කරුණාවෙන් ඉල්ලා සිටින මහ ජනතාවට ඔබගේ වසමේ ඔබ අයිති පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකථනය හෝ එම පොලිසියේ අංකය හෝ එහෙම නැත්නම් ග්‍රාම සේවක වසමක නියෝජනය කරන අපි කියනවා පොලිස් කැඳවුම්කරුවෙක් අපි යෝජනා කළා තියෙනවා. මෙම කැඳවුම්කරු බොහෝ විට පරිණත පොලිස් කොස්තාපල්වරයෙකු හෝ පරිණත පොලිස් සැරයන්වරයෙකු ඉන්නවා. කරුණාකර ඔවුන්ගේ දුරකථන ඔබ ළඟ තබා ගන්න. ඒකට හේතු තියෙනවා. දැන් මේ දිනවල ඔබ දන්නවා ඇතැම් අවස්ථාවලදී පොලිසිය වෙස්ගෙන පොලිස් වෙසින් පැමිණ යම් යම් අපරාධ සඳහා ප්‍රවේශ වෙන අවස්ථාවන් ඔබ දැකලා තියෙනවා. ඔබට අහන්න ඇති. ඒ නිසා ඉදිරියේදී එවන් පොලිස් වෙසින් හෝ වෙනත් අපරාධයක් කිරීමේ අරමුණින් නිවසකට ඇතුල් වීමට එහෙම නැත්නම් සාවද්ද ලෙස සෝදිසි කිරීමක් සඳහා ප්‍රවේශ වෙනවා නම් ඔබ කල යුත්තේ ඔබ විසින් ගනු ලැබූ ඉහත ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංකයට සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් එම පොලිස් කොස්තාපල්වරයාගේ හෝ පොලිස් සැරයන්ගේ දුරකථනයට ඔබ සම්බන්ධ වෙන්න. ඔබගේ නිවස රාත්‍රියේ හෝ දිවා කාලයේදී පරීක්ෂා කිරීමට එන ඔබ දන්නේ නැති ඔබ නොහඳුනන ඔබට ආගන්තුක කිසිවෙකුට ඔබ දොරවල් විවෘත කරන්න ඕනේ නැහැ. එම නිසා ඔබ කල යුත්තේ ඒ පැමිණෙන අයවලුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගත යුතු බවයි. ඒ පිළිබඳවත් මහ ජනතාව නැවතත් අපි ඔවුන්ගේ අවධානය යොමු කරනවා. මේ නොවැම්බර් මාසයේ මැද වලට අපි ඇවිල්ලා ඉන්නවා. ලබන මාසයේ දෙසැම්බර් මාසයේ අපි සියල්ලම උත්සව සමයක් සඳහා ප්‍රවේශ වෙනවා. ඒ නිසා මෙම උත්සව සමයේදී විශේෂයෙන් විනෝද චාරිකා, වන්දනාමාන සහ විවිධ චාරිකා සඳහා අපේ අම්මලා තාත්තලා දූරු පුත්තු අපේ ගමෙන් පිටත් වෙනවා. අපි දන්නවා මේ වෙන විට මේ සමාජ මාධ්‍ය හරහා තමුන්ගේ නිල Facebook එක හරහා එහෙම නැත්නම් සමාජ මාධ්‍ය හරහා ඔබගේ ගමනාන්තයන් පිළිබඳව සමාජය දැනුවත් කරන අවස්ථා අපි දැකලා තියෙනවා. ඔබ සෙල්ෆියක් කරහා ඔබ ඉන්නේ මේ වෙන විට නුවරඑළිය, ඔබ ඉන්නේ ගාල්ලේ, එහෙම නැත්නම් ඔබ ඉන්නේ කතරගම යනාදී වශයෙන් මහ ජනතාව දැනුවත් කිරීමේ ක්‍රමයක් ඔබ විසින්ම සකසා කරගෙන තියෙනවා. මේ සුදුසු නොවේ. ඔබ පසුපසින් එන අපරාධකාරයෙකුට එහෙම නැත්නම් ඔබ පිළිබඳ ඔබගේ නිවස පිළිබඳ විපරමේ ඉන්න කෙනෙකුට මේ හුදෙක් වාසි සහගත වෙන්න පුළුවන්. එම නිසා විශේෂයෙන් අපි අම්මලා තාත්තලාට මතක් කිරීමක් කරනවා. ඔබ ඉන්න තැන පිළිබඳව කිසිවෙකු දැනගත යුතු නොවේ. දෙවෙනි කාරණය, ඔබ මේ ගමනාන්තය සඳහා භාවිතා කරන වාහනය විශේෂයෙන් විනෝද චාරිකා, පාසල් ළමුන් අරගෙන චාරිකා ඔබ ප්‍රවිෂ්ඨ වෙන්නට පුළුවන්. ඔබ භාවිතා කරන වාහනය, බස් රථය, ඔබගේ රියදුරු, මෙම වාහනේ අයිතිකරු කවුද? මෙහි යාන්ත්‍රික දෝෂය පිළිබඳ ඔබ සෑහීමටපත් වෙලාද? මේ රියදුරු පිළිබඳ ඔබ සෑහීමටපත් වෙලාද? ඔබගේ ගමනාන්තය දක්වා ඔබට යහතින් ගෞරවනීය ලෙස යා හැකි රියදුරෙක් ඔබ සතුව සිටීද? මේ සියලු කරුණු කෙරෙහි ඔබ අවධානය යොමු කළ යුතුයි. ඔබ දන්නවා පෙර දින ඉතාමත්ම අවාසනාවන්ත සිද්ධියක් වුණා. එම රියදුරුගේ අධික වේගය සහ පටු මාර්ගයේදී අවනතව ඔහු ක්‍රියා කළ යුතු ආකාරයට නොවි ඔහු වේගයෙන් ගමන් කිරීම නිසා. එම නිසා විශේෂයෙන් අපි මහ ජනතාවට මතක් කරනවා බීමත්කම, අධික වේගය, අන්තරාදායක ලෙස රිය පැදවීම, ඒ වගේම සැලකිල්ලක් අපරීක්ෂාවකින් තොර රිය පදවන්නේ නම් ඔබ මේ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතුයි. ඔබ දන්නවා මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය WhatsApp දුරකථන අංකයක් යොමු කරලා තියෙනවා. 071 859 8888. මේ සියලු කරුණු කාරණා ඔබගේ රියදුරෙකු නීතියට ගරු කරන්නේ නැතුව කටයුතු කරනවා නම් ඔබට පුළුවන් පොලිස්පතිතුමාට ඍජුවම දැනුම් දෙන්න. ඒ වගේම ඔබ දන්නවා e-traffic app එක මේ වන විට සමස්ත ජනතාව බාධක කරලා තියෙනවා. මේ සඳහා ඔබ ප්‍රවේශයක් ගන්න. ඔබ උනන්දු වන්න. නිකරුණේ ඔබ නිස්කලංකව සිටියොත් ඔබගේ ආදරණීයන්ගේ එහෙම නැත්නම් දුවදරුවන්ගේ ජීවිත අකාලේ අවසන් වෙන්නට පුළුවන්. රෝගාතුර වෙන්න පුළුවන්. ඔබ ආබාධිතයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සියලු කරුණු කාරණා කෙරෙහි ඔබගේ අවධානය යොමු කරනවා. ඒ වගේම
උත්සව සමයේ මා කලින් සඳහන් කරපු විනෝද චාරිකා වන්දනාමාන ඒ සියලු කටයුතු ඔබ ගමෙන් පිටත් වෙනවා. මේ වෙන විට අපි ඔබට මතක් කළ යුතුයි 2024 වසරේදී ඊ타මාත්ම අවාසනාවන්ත ලෙස දියේ ගිලීම් වලින් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම 595 දෙනෙකුගේ ජීවිත අපිට අහිමි වෙලා තියෙනවා. 2025 වසරේ මේ වන විට ස්ත්‍රී පුරුෂ පාර්ශ්ව දෙකෙන්ම ජීවිත 376ක් අපිට අහිමි වෙලා තියෙනවා. සමස්ත කොට්ටාශ 46ම ජලාශ ගංගා වැව් සහ මුහුදු ආශ්‍රිතව ශ්‍රී ලංකා පොලිසිය විශේෂයෙන්ම ජීවිතාරක්ෂක පුහුණු කණ්ඩායම් යොදවලා තියෙනවා. නාවික හමුදාව අපිත් සමග ඉන්නවා. ඒ වගේම එම හැම ස්ථානයකදීම දජයක් පතාකයක් දැන්වීම් පූර්වක් එහෙම නැත්නම් භයංකාර ස්ථාන සීමා කරලා තියෙනවා. නමුත් මේ කිසිම දෙයක් තැකීමකට නොකර විශේෂයෙන් බීමත්ව සෙසු අයගේ අයිතිවාසිකම් පිළිබඳ ගෞරව නොකර මේ ජනතාව පුරුදු වෙලා තියෙනවා ඒ දිය නෑමට. නිසා ඔබට නුහුරු නුපුරුදු ආගන්තුක ඔබ නොදන්නා ස්ථානවලට යෑමෙන් වළකින්න. පොලිසියේ සහාය ගන්න, අවට ගමෙන් සහාය ගන්න. ගමේ කෙනෙකුගෙන් අහන්න අම්මේ තාත්තේ මේ ස්ථාන ස්නානය කරන්නට සුදුසුද නැද්ද කියලා. ඒ නිසා ඔබ හිතුමතේට ක්‍රියා කරන්නට ගියොත් ඔබගේ දුව දරුවන්ගේ වටිනා ජීවිත මෙන්ම මේ රටේ වැදගත් ජීවිත අපිට අහිමි වෙන්නට පුළුවන්. මෙම දිනවල ණය පහසුකම් ලබා දෙන බවට පවසා ඇතැම් දුරකථන සහ සමාජ මාධ්‍ය හරහා ක්ෂණික වූත් පහස වූත් ණය පහසුකම් ලබා දිය හැකි බව සමාජයේ පැතිරෙනවා. මේ වන විට එම ණය පහසුකම් කඩිනමින් ලබා ගැනීම සඳහා අපේ මහජනතාව උනන්දු වෙලා තියෙනවා. මේ වන විට පැමිණිලි 100කට වැඩි ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ වගේම ඒ අදාළ පොලිස් ස්ථානවලට ලැබිලා තියෙනවා. ඒ නිසා අපි මහජනතාවට කියන්නේ ඔබට හදිසි වූත් ණයක් ලබා ගැනීම සඳහා ඔබ දන්නා හඳුනන්නේ නැති WhatsApp අංකයකින් හෝ අංකයකින් ඔබට සම්බන්ධ වන්නේ නම් ඔබ එය ප්‍රතික්ෂේප කළ යුතුයි. ඔබ ණයක් ගන්නවා නම් ලියාපදිංචි මූල්‍ය ආයතනයක් සම්බන්ධ කරගනිමින් ඒ අවස්ථාව සඳහා වෙන්න. මේ වන විට එම ආයතන මගින් ඔබට රුපියල් 20000ක ණයක් ලබා දී එම ණයට සමගාමීව සති දෙකක් ඇතුළත එහි පොලිය අසාධාරණ පොලියක් ඉල්ලනවා. ඒ වගේම නිතර ඔබට පීඩාකාරී අන්දමට ඔබගේ දුරකථන වල සම්බන්ධ වෙනවා. මේ සම්බන්ධයෙන් ලැබිලා තියෙන පැමිණිලි වලට අපිට ඒ අදාළ සැකකරු පාර්ශ්වයන් මේ වෙන විට අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා මේ පණිවිඩයත් අපි මහජනතාවට